Hello guys, ඉතින් ආඩු කොහමද? ඉතින් අද යාළුවා තියෙන ඉතින් අපේ 5S එකක් තමයි ඉතින් බැලු බැලමට කියන්න බලමු මේක 5S එකක් කියලා. ඉතින් ගොඩක් පරණ ෆෝන් එකක් මේක. මේ වෙද්දි මේ ෆෝන් එකට කට්ටිය කියනවා ඉතින් app support මොකුත් නැහැ කියලා. ඉතින් ඒක ඇත්තද බලන්න තමයි ඉතින් අද හදන්නේ. ඉතින් මේ black color වැඩන්න එක අපි වැටේට දාමු. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. අපි මේ ෆෝන් එක on කරගමු. අපි බලමු ඉතින් ටෙස්ට් කරලා මේකට සපෝට් නැද්ද කියලා. අපි මුලින්ම Wi-Fi කනෙක්ට් කරගමු. ඉතින් මේකට Wi-Fi වෙනස් කනෙක්ට් කරනවා. අපි ඉතින් මුලින්ම hello එකෙන් පටන් ගමු. hello එකත් යාළුවනේ මේක ඉතින් වැඩ. hello එකත් වැඩ කරනවා. දැන් අපි TikTok එකට යන්න. දැන් TikTok එකත් මේ කිසි අවුලක් නැතුව වැඩ කරනවා. ඊට පස්සේ අපි Snapchat එකට යන්න. කිසි අවුලක් නැතුව වැඩ කරන යාළුවනේ Snapchat එකත්. FB එකට යන්න. ඉතින් FB එකත් වැඩ කරනවා. YouTube එක. ඉතින් මේ YouTube එක නම් ඉතින් මේකේ සපෝට් කරන්නේ නැහැ. මොකද අප්ඩේට් කරන්න කියන app එක ඩවුන්ලෝඩ් කරාට ඒක බෑ. යන්න දෙන්න. ඊට පස්සේ imo එකත් වැඩ යාළුවනේ. Telegram Instagram ඇතුලේ වැඩ යාළුවනේ. ඊට Instagram ඇතුලේ වැඩ යාළුවනේ. ඊට සයිබර් Free Fire යාළුවනේ Free Fire වුණත් මේ කිසි lag එකක් මොකුත් නැතුව ඉතින් වැඩ කරනවා. ඉතින් මේකේ ඔරිජිනල් වැඩලා තියෙන්නේ ඉතින් ස්ටෑන්ඩඩ්. හරි යාළුවනේ Free Fire එකත් අවුල නැතුව වැඩ කරනවා. Messenger එකත් වැඩ කරනවා. ඉතින් Chrome එක බලමු. Chrome එකත් වැඩ යාළුවනේ ඉතින් Xpander බලමු. ඒකත් වැඩ. ඒ WS හරි යාළුවනේ play කරලා බලමු. යාළුවනේ කිසි lag එකක් මොකුත් නැහැ. superior එකම තියෙනවා. යාළුවනේ ඒකත් ඊට පස්සේ අපේ document tab එක ඒකත් ඉතින් වැඩ කරනවා. Firefox එකත් ඉතින් වැඩ කරනවා. Gmail app එක ඒකත් වැඩ කරනවා. sign කියලා තියෙන්නේ. ඊපස්සේ WhatsApp නම් යාළුවනේ ඉතින් ඇත්තටම කියනවා නම් මේක වැඩ කරන්නේ නැහැ. මේ විදිහට තමයි වැඩෙන්නේ. ඉතින් iOS version එක ඉතින් අප්ඩේට් කරන්න කියනවා. මේක පොඩි version එක rename කරලා පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම හදාගන්න විදිහ වීඩියෝ එකක් ඕන නම් මේ අරන් එන්න මම කියන්නම්. WhatsApp business එකක් බෑ. WhatsApp original එකක් බෑ. ඒකත් වැඩ කරනවා. ඉතින් යාළුවනේ මේ වගේ ඉතින් ක්ලාසික් ෆෝන් එකක් ඉතින්
ඉතින් ඇත්තරම ඉතින් අවුලක් නෑ හොඳයි ඉතින් බැටරි එහෙමත් ලොකුවටම ඉතින් අවුලක් නෑ මේවා දැන් යන ප්‍රයිස් එක හැටියට ඉතින් ගණන් අවුලක් නෑ ඉතින් WhatsApp නත් හදාගන්න පුළුවන් සාමාන්‍ය ටිකක් පොඩි එකකට වගේ ඒ වගේ එහෙම ගන්න ඉතින් හොඳයි පාවිච්චි කරන්න කැමරාව වුණත් අවුලක් නෑ ඉතින් කොල්ලි මේ ෆෝන් එක අපහලෙත් එක්ක බලද්දී ඉතින් සෑහෙන්න හොඳයි ඉතින් පර්ෆෝමන්ස් එකේම හොඳටම තියෙනවා ලැග් වෙන්නේ මොකුත් කිසිම දෙයක් නෑ ෆෝන් එක Apple Store එකේ Apple Store එකක් තියෙනවා ඒක අවුලක් නෑ ඉතින් ඉතින් මෙහෙම තමයි යාළුවනේ ඉතින් මේක ගෙනාවේ රිවිව් එක. ඉතින් ඔයාලා මේකේ තව වෙන දේවල් දැනගන්න තියෙනවා. මේ ඒවත් කියන්න මම ඉතින් අරගෙන එන්නම්. තව මේකේ වැඩ කරන ඇප් ඒ වගේ එක තව තියෙනවා කියන මම අරගෙන එන්නම් දැනගන්න. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.